හයි වෙල්කම් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ මගේ 2025 පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් thumbnail එකේ තිබ්බ විදිහටම ඔයගොල්ලෝ දැන් දන්නවා මොකද්ද අද වීඩියෝ එක කියලා. MacBook එක අන්බොක්සිං කරලා තියෙන්නේ. හරිද? අන්බොක්ස් කරපු වීඩියෝ එක ඇත්තටම මං ගාව තියෙනවා. ඒක උනාට දාන්න විදියක් නැහැ. මොකද ඒකේ ෂොප් එකේදී වීඩියෝ කරලා ඒ ෂොප් එකේ ලෝගෝ එකමවත් තියෙනවා. ඒක හරිද? ඒක එච්චර ක්වොලිටි එකකුත් නැහැ. ඉතින් මේ තියෙන බොක්ස් එක හරිද? MacBook Air ඉතින් ලැප්ටොප් එකේ දේවල් මම දැන් දාන්නම්. ඒකම මට කියන්න තියෙන්නේ ඉතින් මේ ලැප්ටොප් එක මම ගොඩක් කාලයක් තිස්සේ ගන්න බලන් හිටපු දෙයක්. ඉතින් මම දන්නවා මේක බලන ගොඩක් අයත් ආසාවෙන් ඉන්නවා MacBook එකක් ගන්න. ඉතින් MacBook එකක් ගන්න ගොඩක් වියදම් කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත්. ඉතින් කොහොම හරි MacBook එකේ build quality එක ගැන කිව්වොත් ඇත්තටම superior build quality එකක් තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා MacBook Air M3 2024 මොඩල් එකක්. 2024 හදපු 16GB RAM 256GB ROM එක. ඉතින් MacBook එක මම කලින් යූස් කරලා තියෙන පරණ MacBook එකක්. කොහොම හරි ඉතින් MacBook එකේ තියෙන විශේෂ දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් පළවෙනිම දේ තමයි ඒකේ OS එක. OS එක ගැන කිව්වොත් ඒකේ තියෙන්නේ අලුතෙන්ම ආපු macOS කියලා තියෙන්නේ. අතරම කියන්න අමාරුයි. ඉතින් කොහොම හරි version එක 15.3 version එක macOS. ඉතින් මේකේ තියෙන්නේ 13.6 inch retina display එකක්. 2.5K වගේ මේ display එක වෙන්නේ. පික්සල් තියෙන උඩ අතට තියෙනවා 1664ක්, පැත්තට තියෙන 1560ක්. ඉතින් මේකට පුළුවන් ඩිස්ප්ලේ එකපාර දෙකක් කනෙක්ට් කරලා යූස් කරන්න. හැබැයි ඒ දෙකක් කනෙක්ට් කරලා යූස් කරද්දි මේක lid එක ක්ලෝස් කරලා තියන්න වෙනවා. හරිද? ඒත් එක්කම ඉතින් මේකේ තව තියෙනවා Apple Intelligence feature එකත් Apple Siri එකක් තියෙන. Apple Intelligence feature එක කොහොම හරි මම off කරලා තියෙන්නේ. මොකද ඒක ඇත්තටම ඔයගොල්ලෝ download කරාට පස්සේ lap එකෙන් GB 5ක space එකක් ගන්නවා. ඒකම ඒක ඇත්තටම use වෙන්නේ නැහැ. වැඩක් නැති දෙයක්. ඉතින් අපි use කරන්නේ නැහැ නේ ඇත්තටම ඒක. ඕන කෙනෙක් Siri පාවිච්චි කරනවා අඩුයි. හැමෝම පාවිච්චි කරන්නේ නැහැ ඒක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මම data science engineering තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ cyber security side එකත් ඉගෙන ගන්න. ethical hacking side එකත්. ඉතින් මේවට අවශ්‍ය වෙන softwares දා ගන්න ඕනේ, development environment හදා ගන්න ඕනේ, virtual machines run කරන්න ඕනේ. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් data science වල පාවිච්චි වෙන එක දෙයක් තමයි Power BI. ඉතින් Apple වලට Power BI එන්නේ නැහැ desktop software එක. එතකොට මට සිද්ධ වෙනවා දාගන්න virtual machine එකක් Windows 10 හරි 11 හරි. ඉතින් එතනදී ආපු ප්‍රශ්නයක් තමයි මේක Apple ARM processor එකක් තියෙන හින්දා ඒක support කරන 32 bit. එතකොට 32 bit version එකේ තියෙන Windows OS එකක් හොයාගන්න වෙනවා 10 හරි 11 හරි. ඉතින් මේ වැඩේ මට කරගන්න බැරුණා. මොකද 10 11 32 bit version ටිකක් අඩුයි හොයාගන්න. කොහොම හරි ලැප් එක හොඳයි. ඉතින් Apple ගැන ඉතින් කතා කරලා දෙයක් නැහැ. කතා කරන්න දෙයක් නැහැ. Apple top build quality එකක් තියෙනවා. screen එකත් හොඳයි, හැමදේම හොඳයි. ඉතින් ඒ shop එකේ තිබ්බේ midnight black version එක ඉතින් හීරුණත්
මේක සුදු පාට වෙන අතරම කිව්වොත් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක පේන්ට් එකක් තියෙන්නේ. ට්‍රැක් පෑඩ් එක ගොඩක් ලොකුයි. මේකේ නොච් එකක් තියෙන උඩ. කීස් ලොකුයි. එතකොට කීස් වල බිල්ඩ් ක්වොලිටි එක හොඳයි. කීබෝඩ් ලයිට් එකක් තියෙනවා. ඒවා කොහොමද තියෙනවා ඉතින්. තව කිව්වොත් මේකට Adobe collection එක මම දාන්න හැදුවා. ඒ වුණාට දැනට මේක තියෙන අලුත්ම latest OS එකකින් හින්දා crack version වලින් දාන්න පුළුවන් උනේ Photoshop එකයි Illustrator එකයි විතරයි. තව Premiere Pro After Effects වගේ නම් දාන්න හම්බුන්නේ නැහැ. ඉතින් Blender මම Blender use කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක. මගේ subscriber කෙනෙක් නම් දැනටම. ඉතින් Blender කොහොමත් free හින්දා එක දාන්න පුළුවන්. එතකොට මට Linux install කරගන්න මම use කරා VMware Fusion එක. එතකොට virtual box එකත් වැඩ කරනවා ඒකට. තව මේකේ තව මම customize කරලා තියෙනවා සමහර දේවල් track pad එකේ 3 finger dragging එහෙම options දාලා ගොඩක් දේවල් මම මේක ඇතුලේ වෙනස් කරලා තියෙනවා. එතකොට මේකේ RAM එක 16 හින්දා තාම මට මම කරපු වැඩවලින් කිසිම දෙයක් ලැග් වෙලා නැහැ. හැමදේම හොඳට ස්මූත් වැඩ කරනවා. මේකේ කස්ටමයිස් කරන්න පුළුවන් ගොඩක් දේවල්. යටින් තියෙන ටාස්ක් බාර් එක වගේ තියෙන එක. ඉතින් ඒකේ අපිට පුළුවන් අයිකන්ස් ලොකු පොඩි කරන්න, ඒක හයිඩ් කරන්න. ඒකේ අර zoom වෙන ඇනිමේෂන් එක ඒක on off කරන්න. ඒකේ zoom එක magnification එක අඩු වැඩි කරන්න. එතකොට මේකේ ඩිස්ප්ලේ එකේ sensors තියෙනවා. automatic brightness අඩු වැඩි වෙන්න හදලා ඒ වගේ දේවල් තියෙනවා. මේකේ inbuilt එන කැමරා එක quality එක ටිකක් අඩුයි. ඉතින් ඔයගොල්ලන්ට හොඳ ලයිට් එකක් තියෙනවා නම් ඒකේ කැමරා quality එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ හදලා තියෙන විදියත් එක්ක මේ කැමරාව focus කරලා හදපු දෙයක් නෙමෙයි. මේක laptop එකක්. මේක MacBook Air. ඉතින් මේක හදලා තියෙන lightweight use කරන්න. ඒ උනාට මේකෙන් මට ඕන දේවල් සහ edit කරන ඒවා 8K වෙනකන් edit කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේකට දැන් අපි use කරන ඔයගොල්ලෝ Apple ලගේ official site එකට ගිහිල්ලා බලුවොත් මේකට පුළුවන් 4K monitors දෙකක් ගහලා වැඩ කරගන්න. 4K වලට වඩා ඒගොල්ලෝ දාලා තියෙන මේක 6K එකයි 4K එකයි 8K තනි එකක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් දාලා තියෙනවා. කොහොම හරි මේකේ ගොඩක් features තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට DaVinci Resolve use කරන්න පුළුවන් වීඩියෝ එඩිට් කරනවා නම් ඒක free වෙන හින්දා. එතකොට crack දාන්න ටිකක් අමාරුයි. මේකට crack එයි මම හිතන්නේ තව මාස දෙකක් විතර යයි. ඉතින් මේක අලුතෙන් ආපු OS එක මේ ළඟදී ආපු එකක්. අප්ඩේට් එක. ඉතින් ඒකත් එක්ක ඒවල තියෙන බග් ෆික්ස් කරන ඒවා සහ මේකේ security patches හින්දා අපිට crack පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි. ඉතින් කොහොම හරි Photoshop වගේ software එකක් Illustrator වගේ software එකක් අපිට හොයාගන්න අමාරුයි free versions. ඉතින් ඒ නිසා වාසනාවකට වගේ දෙක වැඩ කරනවා කොහොම හරි. ඒකම දැනට මම DaVinci Resolve use කරනවා මේකේ ඉතුරු වැඩවලට, මගේ වීඩියෝ එඩිට් කරන වැඩවලට. එතකොට මේකේ browser එකට මම developer කෙනෙක් විදියට මට ඕනේ Chrome extensions සහ Chrome එකේ තියෙන developer options use කරන්න. ඉතින් Chrome මම default browser එක විදියට use කරනවා. ඊට පස්සේ මේ දවස්වල මම use කරන software ටිකක් තමයි Nuke. ඒ Nuke කියන්නේ compositing කරන software එකක්. 3D animations සහ film world එකේ. ඉතින් ඒවත් use කරනවා. එතකොට office package එකේ මට university email තියෙන හින්දා
ඒ ටික යුනිවර්සිටි ඊමේල් වලින් ලයිසන් කරගන්න පුළුවන් වුණා. ඉතින් MacBook එකේ charging features ගැන කිව්වොත් මේක charge කරන්න අපිට හම්බෙනවා 30 watt 30ක US plug එකක් තියෙන adapter එකක්. හරිද? ඉතින් මේක තමා අඩුම watt ප්‍රමාණය laptop එක charge කරන්න පුළුවන්. හරිද? ඉතින් අපිට පුළුවන් watt 30 ඉඳලා watt 100 වෙනකන් ඉන්පුට් එකක් දෙන්න මේක charge කරන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්න ඔයගලන්ට watt 65 වගේ වෙනකන් යන්න කියලා. මොකද බැටරි හෙල්ත් එකත් ඔයගලන්ට හොඳට තියාගන්න ඕන හින්දා ඒක එහෙම 65 වගේ පාවිච්චි කරන්න. ඉතින් මේ watt 30 charger ඇතර මදි. මේක full charge වෙන්න පැය 2.5 3ක් වගේ යනවා 10%ක් විතර තිබ්බොත්. ඉතින් ඒ ගිහිල්ලා මේකේ බැටරිය ඔයගලන්ට දවස් 2-3ක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලොකු බැටරියක් මේකේ තියෙනවා. ලොකු බැටරියක් තිබ්බත් නැතත් මේක අපි daily use කරලා ඔයගලන්ට දවස් 2ක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ processor එකේ තියෙන features මේක මේගොල්ලෝ fine tune කරලා තියෙන විදිහත් එක්ක. ඉතින් processor එකේ තියෙනවා cores 8ක්. හරිද? cores 8ක් තිබ්බට cores 4ක් efficiency cores 4ක් high performance cores විදිහට තමයි තියෙන්නේ. ඉතින් එහෙම ගත්තම මේකේ logical processors threads විදිහට ගත්තොත් threads 16ක් තියෙනවා. ඉතින් GPU එක ඔයගලන්ට මම ගත්ත version එකේ GPU cores මම හිතන්නේ 8ක්ද කොහෙද තියෙන්නේ. එතකොට GPU එක cores 8ක් කියලා මම කිව්වා. ඉතින් GPU එකේ Metal 3 කියන GPU version එක තමයි මෙතනදී use වෙන්නේ. ඔයගලන්ට Blender 3D වලදී මේක select කරලා ඔයගලන්ට performance එක එකේ cycles rendering performance වැඩි කරගන්න පුළුවන්. එතකොට මේකට ඉස්සරහට මම ගන්න ඕනේ 4K monitor එකකුත්. මොකද මේකේ full features වලින් වැඩ ගන්න පුළුවන් 4K monitor එකක් තිබ්බොත් තමයි. මොකද laptop එකේ display එක හොඳයි, ලොකුයි. ලොකු වුණාට ගොඩක් වැඩ කරද්දී ඒක මදි කියලා මම දන්නවනේ. ඉතින් මොකද laptop display එක ගොඩක් පොඩි. සාමාන්‍ය ලොකු ගල් 24 display ගත්තාම. ඉතින් ඉස්සරහට බලමු mobile development එහෙම web development එහෙම මම ඉස්සරහට වීඩියෝ ගේන්නම්. පොඩි වීඩියෝ වෙන කරද්දී මේක features කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න. එතකොට මේකේ display refresh rate එකක් මට බලා ගන්න හම්බුනේ නැහැ කොහෙවත්. වෙබ්සයිට් එක ඇති Apple එකේ. ඉතින් බැටරි එක මම කලින් කිව්වා දවස් 2ක් උපරිම පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට පාවිච්චි කරොත්. එතකොට ඔයගොල්ලෝ ගන්නවා නම් third party ඕන තරම් charges තියෙනවා. ඩරස් එකේ මම දැක්කා ගොඩක් අඩුවට 5000ට වගේ ගන්න පුළුවන් watt 65 charge එකක්. ඉතින් ඔයගලන්ට මේ device එකේ MacBook Air M3 එකේ එන්නේ USB Type C port දෙකක්. මේක speed එක ඇවිල්ලා 10 GHz නෙමෙයි 10 Gbps විදිහට Thunderbolt 4 port දෙකක් තමයි තියෙන්නේ. Thunderbolt විදිහට ගහුවොත් Gbps 40ක් වෙනකන් එක port එකකින් අපිට වැඩ කරන්න පුළුවන්. GBS හරිද? GBS කියන්නේ ඒ කට්ටෙන් බෙදුවම තමයි හරියට මම කියන්න පුළුවන් ගිගාබයිට් තප්පරයට ගිගාබයිට් එන ගාන තප්පරයට. එතකොට 48න් බෙදුවම පාක් වෙනවනේ. කොහොම හරි වගේ ස්පීඩ් එකකින් යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. Thunderbolt 4 මේක යූස් වෙන්නේ. එතකොට මේකේ ඔයගලන්ට මේ ලැප්ටොප් එක ගන්න නම් මේක ඇක්සසරිස් ගොඩක් තියෙනවා ගන්න. මොකද ඔයගලන්ට පෙන් ඩ්‍රයිව් එකක්වත් ගහන්නම් වෙන්නේ නැහැ. අර USB මේ Type C USB dock එක මේ hub එක
ගත්තේ නැත්නම් ඒ හබ් එකට ඒ හබ් එක විදිහ වලට තියෙන දැන් මම අරන් තියෙන එකේ තියෙන්නේ මට මොනිටරේට ගහන්න ඕන හින්දා HDMI පෝට් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒක Ethernet පෝට් එකක් එනවා. USB පෝට් දෙකක් තියෙනවා. Type C පෝට් දෙකක් තියෙනවා. ඉතින් අපිට තව එළියට මේකෙන් ගන්න පුළුවන් තව Type C හබ් එකක් ඕනනම් ගහලා තව Type C පෝට් එකක් ලැප්ටොප් එකේ නිකන් තියෙනවා ගහලා නැතුව. ඉතින් මේක ඕගොල්ලන්ට iPhone එකක් තියෙනවා නම් ගොඩක් හොඳ කම්බිනේෂන් එකක් ඉකෝසිස්ටම් එකක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැනට වුණත් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මගේ iPhone එකෙන් වයර්ස් මොකුත් කනෙක්ට් කරලා නැතුව. ඉතින් මේ මයික් එක මම ලැප්ටොප් එකට කනෙක්ට් කරලා තියෙන්නේ USB hub එකට. ඉතින් ඒකෙන් හොඳ සවුන්ඩ් එකක් පික් කරනවා. නොයිස් එක අඩුයි. නොයිස් එක ඇත්තෙම නැහැ. ඉතින් ෆෝන් එක වයර්ලස් කනෙක්ට් කරලා තියෙන්නේ OBS එකට. OBS එකේ වීඩියෝ කැප්චර් කරන තැන මට මගේ ෆෝන් එක පෙන්නුවා. කොහොමද කියලා දන්න මේ ඒක ඉකෝසිස්ටම් එක Apple ලගේ. ඉතින් ඕගොල්ලන්ගේ ෆෝන් එකයි MacBook එකයි දෙකම එක account එකෙන් login වෙලා ඉන්නවා නම් මේ ෆෝන් එකයි ලැප්ටොප් එකයි දෙකම එක ඩිවයිස් එකක් වගේ තමයි වැඩ කරන්නේ ඇත්තටම. දැන් මෙතන ඕගොල්ලන්ට OBS එකෙන් පෙන්නනවා ඇත්තටම ෆෝන් එකේ කැමරාවත්. මම හිතුවේ නෑ ඒක පෙන්නයි කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා Windows use කරද්දී කොච්චර කනෙක්ට් කරන්න ඕනද කොහොමද කනෙක්ට් කරන්නේ. ඉතින් මෙතනදී ඒ වගේ ප්‍රශ්න මොකුත් නැහැ. මම කැමරාව අනිත් පැත්ත හරවලා තිබ්බා ඒක රෙකෝඩ් කරන්න කියලා හිතාගෙන මැනුවල් කැමරාව ඔන් කරලා මයික් එකක් දාලා එඩිට් කරද්දී දෙක එකට එකතු කරන්න කියලා හිතාගෙන ඒ වුණාට එහෙම කරන්න ඕන උනේ නැහැ. කැමරාව වයර්ලස් මේකට කනෙක්ට් කරුණා. ඉතින් මේ වගේ ඉකෝසිස්ටම් එකේ ගොඩක් ෆීචර්ස් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තාමත් e-skills වෙබ්සයිට් එකේ තියෙන මගේ courses buy කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා buy කරන්න පුළුවන්. e-skills.lk කියලා ක්ලික් කරලා ඉතින් ඒකේ මම දාලා තියෙන ගොඩක් අඩු මුදලට Blender 3D ඒ වගේම WordPress කියලා course YouTube course එකකුත් දාලා තිනවා. YouTube creator tutorial කියලා තියෙන එක. ඉතින් ගොඩක් අඩු මුදලට මේවා ඔයගලන්ට buy කරලා තියාගන්න පුළුවන්. ඒකේ තියෙන ඒක සර්ටිෆිකේට් එකක් ඔයගලන්ට හම්බ වෙනවා course එක අන්තිමේට. lifetime ඔයගලන්ට වීඩියෝ වලට access හම්බ වෙනවා. recording video තමයි තියෙන්නේ. එතකොට ඒකේ ගොඩක් දැනුම ඔයගලන්ට ගන්න පුළුවන්. දැනට WordPress එක course එකක් දාලා තින්නේ. ඒකට තමයි WordPress වල සියලුම දේවල් දාන්නේ. ඒ කියන්නේ දැනට WordPress e-commerce site එකක් LMS එකක් හදන විදිය, payment gateway දාලා හදන විදිය මම දාලා තියෙනවා. ඊට අමතරව ඒකට තව දාන්න තියෙනවා මේකට තව value එක add වෙන්න මම දාන WordPress මේක full course එකක් විදිහට තමයි හදන්නේ. ඉතින් ඒ හින්දා ඉස්සරහට මේකට add වෙනවා WordPress plugin සහ theme development කියලා module දෙකකුත්. ඉතින් ඔයගොල්ලෝ buy කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ට ඉස්සරහට ඒවා බලන්න පුළුවන්. ඉස්සරහට ඒවා ආවට පස්සේ buy කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි course එක lifetime ඔයගොල්ලන්ට access හම්බ වෙනවා. ඔයගොල්ලෝ buy කරොත්. ඉතින් ඒක තමයි ලොකුම ඔයගොල්ලන්ට තියෙන chance එක. ඉතින් Blender course එකෙත් beginner level එකේ course එක දැනට දාලා තියෙනවා. ඊට පස්සේ intermediate එක advanced එක ඊට පස්සේ ඒක full එකක් වෙනම දානවා. තව ඉස්සරහට courses ගොඩක් එන්න තියෙනවා. Next.js වගේ දේවල් එහෙම දාන්න මම හිතන් ඉන්නවා. plan කරගෙන ඉන්නේ. ඉතින් ගොඩක් ඒකේ දේවල් අනිවාර්යයෙන්ම support එක දෙන්න buy කරලා. ඉතින් ඒකේ value එකත් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. community එකක් විදියට ඔයගොල්ලන්ට පුළුවන් Facebook page එක අපේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් WhatsApp group එකක් හදලා තියෙනවා. ඒකට join වෙන්න පුළුවන්. ඒක link එක මම comment වලට දාලා තියන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්. තව keyboard දෙකක් තියෙනවා unboxing කරන්න. මම අරගෙන මම දාන්න බැරි වෙච්ච ඒවා. සුබ දවසක්.